හොඳට මතක තියාගන්න. Success is a mindset. මේ හොඳට මතක තියාගන්න. ජයග්‍රහණය ඔබ නෝට්ස් ගන්න ඔබට පොතක් දීලා තියෙනවා. අද හොඳ ටූල්ස් ටිකක් ගොඩක් ට්‍රේනින් වලට ආවහම මිනිස්සු මේ පොත්වල තියෙන තියරි අරගෙන මේ කියලා you don't need a trainer for that. Come on. You need a trainer to come take some theory from books and just throw at your face. No. ඔයාට පුහුණු කරුවෙක් ඕනේ නැහැ මේ ඉන්ටර්නෙට් එකේ තියෙන හරි පොතක තියෙන ටිකක් අරගෙන දාන්න. Those are information. ඒවා තොරතුරු. අද තොරතුරු වලට එහා ගිය පරිවර්තනයක් ට්‍රාන්ස්ෆර්මේෂන් එකක් සිද්ධ වෙනවා. ටූල්ස් ඔබට ලැබෙනවා. මම ලෝකෙට හඳුන්වලා දීපු ටූල්ස් තියෙනවා. අති අනර්ග ඒවා. ඒවා ඔබට හඳුන්වලා දෙනවා. ඔබට ඔබව විශ්ලේෂණය කරන විශ්ලේෂක ටූල්ස් ඩයග්නොස්ටික් ටූල්ස් හඳුන්වලා දෙනවා. ඔබ ආශාවෙන් බලාගෙන ඉන්න. ඒක නිසා පළවෙනිම එක success is a mindset. දුක සිතුවිල්ලක් වගේ. සිනහව එන්ට කලින් සන්තෝෂය මානසික තත්ත්වයක් වගේ. කේන්ති යනකොට කෑ ගහන එක යහපත් නොවන මානසික තත්ත්වයක් වගේ. ජයග්‍රහණය කියන්නේ මානසික තත්ත්වයක්. It's a mindset. This is the first thing that you and I ought to understand. ඔයයි මයි තේරුම් ගන්න ඕනේ පළවෙනිම කාරණාව අපි ජයග්‍රහණයට මානසිකත්වය හරවන්න. ඒක very important. හැම ප්‍රතිඵලයක්ම ඉවර වෙන්නේ ඒ මානසිකත්වය. It's the intention. උවමනාව. ඒ මානසිකත්වය ඒ පෝසත් ජාග්‍රහයි වෙන්න ඕනේ කියලා තියෙනකොට තමයි මං අර තනි කලිසම බිහේවියර් එක ක්‍රීස් එක මැද්දේ. ඇයි මගේ උවමනාව සාර්ථක වෙන්න? ඒක නිසා මං මදින එක සාර්ථකව කරා. ඒ සපත් දෙක පොලිෂ් කරන චර්යාවට ආවේ මගේ ඉන්ටෙන්ෂන් එක. මගේ සිතුවිල්ල පෝසත්. මගේ මානසික තත්ත්වය පෝසත් තත්ත්වයක දුප්පත්ව ඉඳද්දි තිබුණේ. ආර්ථිකව මිනිස්සු හිතුවා මට සල්ලි නෑ. මට ෆුඩ් සයිකල් එකක් නෑ. මං දුප්පත්. හැබැයි ඔවුන් දැනගෙන හිටියේ නෑ මගේ මානසිකත්වය ගොඩාක් පෝසත්. පෝසත් මානසිකත්වයක මං හිටියේ. ඒක නිසා මං ඔබගෙන් මේ ට්‍රේනින් එකේ ඉතුරු ටිකට දොරවල් විවෘත කරගෙන කඩාගෙන යන්න. ඔයාගේ ඉන්ටෙන්ෂන් එක අද I have this mindset of being successful. Man සාර්ථක මනුෂ්‍යෙක්. man ජාග්‍රහී මනුෂ්‍යෙක්. man විජයග්‍රහී මනුෂ්‍යෙක්. man ලෝකය දන්න මනුෂ්‍යෙක්. man රට හඳුනන මනුෂ්‍යෙක්. කියන මේ mindset එක. mindset. මනස එක තැනක සකස් වෙලා තියෙනවා. ඒ සකස් වීම පරාජිත ස්ථානයක් නෙවෙයි. ඒ සකස් වීම අත්හරින ස්ථානයක් නෙවෙයි. ඒ සකස් වීම පැනලා දුවන ස්ථානයක් නෙවෙයි. ඒ සකස් වීම ජයග්‍රහණයම දකින, ජයග්‍රහණයම සුවඳ බලන, ජයග්‍රහණයම රස විඳින. ඒකයි මම පොත අරගෙන මම ඒකයි ඒ ඔක්කොමලා විහිළු කරනකොට මම ඒ පොත අරගෙන මම හිතුවා මේ තමයි මගේ ස්ථානය. ඒගොල්ලොන්ට පෙවුනට මට පර්චස් පහක්වත් නැහැ කියලා. ඒගොල්ලන්ට පෙනුනට මට ෆුඩ් සයිකල් එකක් නැහැ කියලා මට පෙනුනේ මගේ මනස නතර වෙලා තිබ්බේ මෙතන. Dr. Philip Neri, Trainee Academy, producing champions, transforming companies.